අද වීඩියෝ එක ගේන්නේ A level ලියලා රිසල්ට් බලාපොරොත්තු වෙන නංගි ළමයිලාට මගේ ජීවිතේ අමුතුම හැරවුම් ලක්ෂයක් වුණු මගේ කැම්පස් ජීවිතේ වෙච්ච සිදුවීම් කීපයක් තමයි මම අද ඔයාලට කතා කරන්නේ. ආර්ට් කරලා A level කොහොමද මම මැනේජ්මන්ට් ඩිග්‍රී එක ෆලෝ කරේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පුංචි පාසලකින් කොහොමද ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි ස්පෝර්ට්ස් ෆෙස්ටිවල් එකට මම ෆේස් කරේ කියලා මේ වීඩියෝ එකෙන් ගෙනා. එහෙනම් වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඉතින් නංගි මල්ලි මම A level වලට ආර්ට්ස් තමයි කරේ. එහෙම 2019 A level කරලා ඉද්දි මට කැම්පස් යන්න පළවෙනි පාරේ ලකුණු ටිකක් මදි වුණා. හැබැයි මම හිතාගත්තා පීට යනවා කියලා. මට රිසල්ට් ගත්තී විද්‍යාපීඨ යන්න. එහෙම කරලා ඉද්දි මගේ පවුලේ අයගේ දිරිගැනීම සහ මගේ ලොකු ටාගට් එකක් තිබ්බා කැම්පස් යන එක. ඉතින් ඒ නිසා මම තීරණය කරා දෙවෙනි පාරත් ආපහු A level විභාගයට ෆේස් කරන්න. ඉතින් මම ආපහු ක්ලාසස් නම් ගියේ නෑ. තිබ්බ නෝට්ස් ටිකම ස්ටඩි කරලා සෙල්ෆ් ස්ටඩි කරලා අලුතෙන් නොලෙජ් එකක් අරගෙන දෙවෙනි පාර එක්සෑම් එකට ෆේස් කරා. ඉතින් මට දෙවෙනි පාර ඇත්තටම රිසල්ට් එක තිබ්බ පළවෙනි පාරට වඩා ඒ වුණත් එහෙම ඉද්දි මට UGC එකෙන් මැසේජ් එකක් ආවා මම පළවෙනි පාරට 2019 ලියපු A level එකෙන් වේකන්සි එකකට ෆිල් වෙලා තියෙනවා කියලා. මට ඉතින් සිලෙක්ට් වෙලා තිබ්බේ මම නැගෙනහිර විශ්වවිද්‍යාලයට ඊස්ටර්න් යුනිවර්සිටි එකට සිලෙක්ටඩ් කියලා තමයි මට මැසේජ් එක ආවේ. ඉතින් මම හිතුවා තව අවුරුද්දක් පස්සට යවන්න නැතුව මම මේ ඔපචුනිටි එක ගන්නවා කියලා. ඉතින් මම ඊස්ටර්න් යුනිවර්සිටි එකේ ස්ටඩි කරා. එහෙම ඉද්දි මට නැවත UGC එකෙන් මැසේජ් එකක් ආවා. තාම බෝඩ් රවුන්ඩ් වට යනවා. ඒ වටේකින් මම ආපහු ජැෆ්නා යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙලා තියෙනවා කියලා. ඉතින් මම හිතුවා ජැෆ්නා යුනිවර්සිටි එක ඇත්තටම රෑන්ක් අතින් ඉහළ තැනක ඉන්නවනේ. ඒ නිසා මගේ ස්ටඩි වලට ඒක හොඳයි කියලා. ඉතින් මම ඔපචුනිටි එක ගත්තා. හැබැයි මම හිතුවේ නෑ මට ඒ තරම් අභියෝගයකට මුහුණ දෙන්න වෙයි කියලා. මොකද්ද කියනවා නම් අභියෝගය මම හෙට යද්දිම මගේ බැච් එකේ ළමයිට ස්ටඩි ලීව් එක කිට්ටු වෙලා තමයි තිබ්බේ. කියන්නේ ෆස්ට් සෙමිස්ටර් එක එන්ඩ් වෙන්න ළඟයි. ඉතින් මාත් එක්ක තව පිරිසක් හිටියා. ළමයි 5-6 දෙනෙක් හිටියා. අපිට එක ඩීස එක සහ තව ලෙක්චර්ස්ලා එක කතා කරද්දි එයාලා අපිට ඔප්ෂන් එකක් දුන්නා. ඒ බැච් එකත් එක්කම යන්න පුළුවන්. හැබැයි අපේ ස්පෙෂල් සිලෙක්ට් කරනවානේ දෙවෙනි අවුරුද්දේ. ඒ වගකීම බාර ගන්න බැහැ කිව්වා. මොකද අපිට ආර්ට්ස් කරේ. එතකොට කොමර්ස් සබ්ජෙක්ට් තියෙනවා අලුතෙන් ෆයිනෑන්ෂල් ඇකවුන්ටින්, ඉකෝන්, ස්ටැටිස්ටික්ස් වගේ සබ්ජෙක්ට් ටිකක් සංකීර්ණයිනේ. ඉතින් එතකොට අපේ ඒ රිසල්ට් එක අඩු වුණොත් අපි ස්පෙෂල් සිලෙක්ට් වෙන එක අපිට අහිමි වෙනවානේ. ඒ නිසා එයාලා කිව්වා තව අපිට ඔපචුනිටි එකක් දෙන්න පුළුවන් ඊළඟ බැච් එකත් එක්ක ජොයින් වෙලා අපේ ස්ටඩි කරන්න. එහෙම නැත්නම් මේ බැච් එක එක්ක යන්න පුළුවන්. හැබැයි ස්පෙෂල් සිලෙක්ට් නැති වුණොත් ඒකට වගේ කියන්නේ නැහැ කියලා. ඉතින් අපිට සිද්ධ වුණා ලොකු තීරණයක් ගන්න ඒ වෙලාවේ. ඉතින් ඇත්තටම ඒ වෙලාවේ මගේ බැච් එකේ හිටපු සහෝදරයෝ මට ගොඩාක් උදව් කරා. මම ඇතුළු තව අපේ අනිත් පිරිසට සහ සීනියර්ස් අයියලා අක්කලා ගොඩක් අපිට උදව් කරා. එයාලා අපිට වෙනම කතා කරලා කිව්වා එයාලට හැකිතරම් පුළුවන් තරම් එයාලා අපිට හෙල්ප් කරන්න. බැච් එක අතාරින්න එපා. අලුතෙන් ඉගෙන ගන්න පුළුවන්. මුලින් ඉඳලා ආපහු අපිට කුප්පි දාලා කියලා දෙන්නම්. ඒ නිසා බැච් එක මිස් කරගන්න එපා කියලා. ඉතින් මේ වෙලාවේ අපිට තනියම තමයි තීරණය ගන්න ඕනේ. මොකද ඒක ලොකු තීරණයක්. ඉතින් මාත් එක්ක හිටපු කීප දෙනෙක්ම ඊළඟ බැච් එකත් එක්ක ජොයින් වුණා කියලා එයාලා අයින් වුණා. ඉතින් මමයි තව 3 දෙනෙක්ම තීරණය කරා අපරාධෙන බැච් එක මිස් වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් විදිහට කොහොම හරි කරමු රිපීට් වෙන්නේ නැතුව කියලා. ඉතින් අපි අවසානයේට තීරණයකට ආවා කොහොම හරි බැච් එකත් එක්ක යනවා. කොහොම හරි මේ දේවල් කරගන්නවා කියලා. ඉතින් ඇත්තටම සීනියර් බැච් එකේ අයියලා අක්කලා වගේම මගේ බැච් එකේ සහෝදරියෝ ගොඩාක් අපිට සපෝට් කරා එක්සෑම් එක ගොඩ දාගන්න. ඉතින් මමත් නිදි මරලා පාඩම් කරා. සහ YouTube එකේ අලුතෙන් වීඩියෝස් බලලා කොමර්ස් සබ්ජෙක්ට් අලුතෙන්ම ඉගෙන ගත්තා. ඉතින් ඔයාලා දන්නවනේ අලුතෙන්ම දෙයක් මාසයක් වගේ චූටි කාලයකදී ඉගෙන ගන්නවා කියන්නේ ඒක මාරම හાર્ඩ් වර්ක් එකක්. ඉතින් කොහොම හරි මම එක්සෑම් එකට ෆේස් කරා. මම එක සබ්ජෙක්ට් එකක්වත් රිපීට් නැතුව මගේ අනිත් යාළුවෝ කීප දෙනාත් එක්කම පාස් වුණා. ඉතින් ඒක තමයි මම මගේ ජීවිතේ කැම්පස් ලයිෆ් එකේ ලැබපු පළවෙනි ජයග්‍රහණය.
ඉතින් නංගිමලි ඔන්න ඔය විදිහට මම පළවෙනි අවුරුද්ද ඉවර කරනවා. ඉතින් දෙවෙනි අවුරුද්දේ තමයි අපේ යුනිවර්සිටි එකේ ස්පෙෂල් සබ්ජෙක්ට් වලට ළමයිව සිලෙක්ට් කරන්නේ. ඒකට GPA එක බලනවා. ඉතින් මට ෆස්ට් ඉයර් එකේ සෙකන්ඩ් ඉයර් එකේ GPA එක ඇති වුණා ස්පෙෂල් සබ්ජෙක්ට් වලට සිලෙක්ට් වෙන්න. ඉතින් ඒක තමයි මම ලබපු දෙවෙනි ජයග්‍රහණය. මම හිතුවේ නැහැ මොකද තිබ්බ සිටුේෂන් එකත් එක්ක මට ඒ GPA එක ගන්න පුළුවන් වෙයි කියලා ඒ සබ්ජෙක්ට් එක. ඉතින් මට ෆයිනලි ගන්න පුළුවන් වුණා. ඉතින් මම ස්පෙෂල් සිලෙක්ට් වුණා. මම ස්පෙෂල් කරන්න තෝරගත්තේ මානව සම්පත් කළමනාකරණ විෂය. ඉතින් මම ওই විදිහට යුනිවර්සිටි එකේ ස්ටඩි කළා. ඉතින් මේ කතාවේ මට කියන්න ඕන දෙයක් තියෙනවා. මගේ පාසල මුලතිව් දිස්ත්‍රික්කයේ පුංචි පාසල. මම O level කරද්දි මගේ පාසලේ A level වත් තිබ්බේ නැහැ. ඉතින් අපේ බැච් එක තමයි මුලින්ම A level කරපු බැච් එක වෙන්නේ මගේ පාසලේ. ඉතින් ඒ බැච් එකේ පළවෙනියටම යුනිවර්සිටි එකකට සිලෙක්ට් වෙච්ච ළමයා වෙන්නත් මට හැකි වෙනවා. ඒකත් මම ලැබපු නිහතමානී ජයග්‍රහණයක් විදිහට මම දකිනවා. දැන් කැම්පස් ළමයෙක් කියද්දි ගොඩක් අය හිතන්නේ පොතේ මැරිලා ඉන්න පොත්ගුල්ලෙක් කියලානේ. ඇත්තටම නැහැ. මම පාසල් කාලේ ඉඳලම ස්පෝර්ට්ස් වලට මාරු මාස ළමයෙක්. ඉතින් මම යුනිවර්සිටි එකේත් ෆස්ට් ඉයර් ඉඳලම ස්පෝර්ට්ස් කරා. ඉතින් මම අපේ ඉස්කෝලේ ඉන්ඩෝ ප්ලේග්‍රවුන්ඩ් එකක් තිබ්බේ නෑ. ඉන්ඩෝ ගේම්ස් මුකුත් තිබ්බේ නෑ. මම ඉන්ඩෝ එකක් දැකලවත් තිබ්බේ නෑ. ඉතින් මම ඇත්තටම ආසාවෙන් ඒ නිසා ප්ලේ කරා ටේබල් ටෙනිස්. ඉතින් එහෙම ඉද්දී මට පුළුවන් වෙනවා මගේ බැච් එකේ ටීම් එකකට සිලෙක්ට් වෙන්න. ඉතින් මම අපේ බැච් එකේ විතර නෙවෙයි ඉන්ටර් ෆැකල්ටි ඉන්ටර් යුනිවර්සිටි ගේම්ස් ප්ලේ කරන්නත් මට ඒකෙන් හැකියාව ලැබුණා. එහෙම ඉද්දී යුනිවර්සිටි එකේ තුන්වෙනි අවුරුද්දේදී අපේ කැම්පස් එකට chance එකක් හම්බ වෙනවා රුසියාවේ තිබ්බ ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි ස්පෝර්ට්ස් ෆෙස්ටිවල් එකට ෆේස් කරන්න. ඉතින් මම ඒ chance එක ගත්තා. ඒ ගත්තෙත් ලේසියෙන් නම් නෙවෙයි. අපේ බැච් එකෙන් සිලෙක්ට් වෙලා අපේ ෆැකල්ටි එකෙන් සිලෙක්ට් වෙලා අපේ යුනිවර්සිටි එකෙන්ත් සිලෙක්ට් වුණා මම. ඉතින් අවසානට සිලෙක්ෂන් මැච් තියෙද්දිත් මං හිටියේ හොඳටම අසනීප තත්ත්වයෙන් කොළඹ තමයි හිටියේ. ඉතින් මට ඊට කලින් දවසේ රෑ තමයි පණිවිඩය හම්බුනේ හෙට මැච් එක කියලා සිලෙක්ෂන් මැච් තිබ්බේ. ඉතින් මම කොහොම හරි එදා රෑ එන්න හිතුවා. මොකද මගේ දෙමව්පියොන්ට මගේ සහෝදර සහෝදරයන්ට එයාලා මාව උනන්දු කරා ඔයාලට පුළුවන් කියලා. ඒ හැඟීමට සහ මට තිබ්බ ආසාවටත් එක්ක මම එදා රෑම වවුනියාවට එන්න තීරණය කරා. ඉතින් මම බෙහෙත් බිබී මැච් එක ප්ලේ කරා. ඇත්තටම මතක් කරන්න ඕනේ එතනදිත් මට මගේ බැච් එකේ ළමයි ගොඩක් සපෝට් කරා මැච් එක වින් කරන්න. ඉතින් ඔහම finally I selected for the Russia. ඇත්තටම නංගි මල්ලි මම ඔයාලට මේ දේවල් කියන්නේ ඔයාලට කිසිම දෙයක් බැරි නැහැ. පුළුවන් කියන උත්සාහය කැපවීම විතරමයි නංගි මල්ලි තියෙන්න ඕනේ. ඉතින් මම A level කරේ ගොඩක් දුෂ්කර පළාතක. ඔයාලා දන්නවා ඇති සමහර විට මුලතිව් දිස්ත්‍රික්කයේ A level ක්ලාසස් යනවා නම් පැය දෙකක් යන්න ඕනේ. එතකොට පැය 4ක් බස් එකේ දවසකට ගෙදර ආවහම ගොඩක් ටයර්ඩ් නීතිමතයි ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ ගමන පොඩ්ඩක්වත් ලේසි වුණේ නැහැ. ඔයාලටත් සමහර වෙලාවට ආර්ථික අපහසුතාව ඇති. මගේ ගමන පිටිපස්සෙත් ගොඩක් හිත අමනාපකම් කලකිරීම ඒ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැමදේම ඉවසගෙන දරාගෙන මගේ කැපවීමට විශ්වයෙන් මට ලැබුණු තෑගි විදිහට මම මේවා දකිනවා. කවදාවත් ඒ දේවල් උඩඟු විදිහට හිතන්නේ නැහැ. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලා අනිවාර්යෙන් මහන්සි වෙනවා නම් ඒ මහන්සියට සාධාරණයක් වෙනවාමයි. මේ ලෝකේ අසාධාරණ නැහැ. සාධාරණ විදිහට තමයි ස්වභාව දහම අපිට හේතුඵල දහම අනුව හැමදේම වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. සහ ඔයා හොඳ දේ කරනවා නම් ඔයාට අනිවාර්යෙන් හොඳ දේ ලැබෙනවාමයි. තවත් වැදගත්ම දෙයක් ඔයාලත් එක්ක කියන්න ඕනේ. ඔයාලා යුනිවර්සිටි සිලෙක්ට් වුණත් ඔයාලගේ දැනුම හොයන එක නම් කවදාවත් නවත්තන්න එපා. මම එහෙම කියන්නේ මම යුනිවර්සිටි හිටියත් මම මනෝවිද්‍යාව උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා තවත් HRM ඩිප්ලෝමා IT courses වගේ දේවල් ෆලෝ කරා. ඉතින් මගේ ඒ දේවල් මට මගේ කැරියර් එක ස්ටාර්ට් කරන්නත් සහ මගේම ලයිෆ් එකේ ඉම්ප්‍රූව්මන්ට් වලට මට ගොඩාක් ඒ දේවල් වැදගත් වුණා. ඉතින් නංගි මල්ලි මම ඔයාලට ආදරෙන් ඉල්ලන්නේ අතාරින්න එපා. ජීවිතේ අතාරින්න ඕන තරම් අවස්ථා එනවා. ඕන තරම් ප්‍රශ්න දුක්ඛම් කටළු වෙනවා. ඒ හැමදේම ඔයා ඉවසන්න ඕනි. ඒ වෙලාවේ අපි ඒ සිටුේෂන් එකට මුහුණ දෙන්න අපිට අමාරු වුණත් ඒ ටයිම් එක අපි පාස් කරගත්තොත් අපේ ජීවිතේ අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරා ඒක යනවාමයි.
ඒක වෙන අයට නවත්තන්න බෑ. මොකද ඔයාගේ ශක්තිය තියෙන්නේ ඔයා ළඟ. ඔයාගේ කැපවීම ඔයා තීරණය කරන්න ඕන එකක්. ඔයා උදේ නැගිටලා ඔයාගේ දවස ප්ලෑන් කරන්න. ඒ දවස සක්සස්ද කියලා ඔයා දවස අවසානයේ හිතලා බලන්න. ඒ දේවල් ඒ විදිහටම කරන්න. එදාට තියෙන වැඩ එදාම කරන්න. අනිවාර්යෙන් ඔයාට ඔයාගේ ටාගට් එකට යන්න පුළුවන්. හැමදේම ගැන පොසිටිව් හිතන්න. මුලින්ම ඔයාව විශ්වාස කරන්න. ඉතින් ඇත්තටම මම විශ්වයෙන් ඉල්ලපු දෙයක් තමයි මගේ කැම්පස් ජීවිතය. ඇත්තටම මම විශ්ව ආකර්ෂණ නීතිය විශ්වාස කරනවා. මොකද මම කරන්නේ යහපත් දේවල් කියලා මම දන්නවා. මගේ හිතට එකගව මම වැඩ කරනවා. ඉතින් ඔයාලත් ඒ දේ ෆලෝ කරන්න හොඳ දේවල් වලට. ඔයා කරන්නේ හොඳ දෙයක් නම් අනිවාර්යෙන් ඔයාට ඒකේ ප්‍රතිඵල තියෙනවාමයි. ඉතින් නංගි මල්ලි ඔයාලගේ රිසල්ට් සමහර විට හිතුව තරම් නැති වෙන්න පුළුවන්. එතකොට ආපහු එක්සෑම් කරන්න නැහැ කියලා ඔයාලා එක්සෑම් එක අතෑරලා දාන්න පුළුවන්. එහෙම කරන්න එපා. try කරන්න. මම විද්‍යාපීඨ යනවා කියලා හිතාගෙන හිටියට මම නැවත පාරක් try කරලා බැලුවානේ. ඒ විදිහට ඔයාලා try කරන්න. ඔයාලට හම්බෙන්න තියෙන හොඳම option එක තමයි ඔයාගේ ජීවිතේට එන්නේ. ඒක ඔයාලට ඉදිරියට ගියාම මේක තේරෙනවා වෙන්න තිබ්බ හොඳම දේ තමයි උනේ කියලා. ඉතින් මම කියපු දේවල් ඔයාලගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා කියලා මම දන්නවා. ඉතින් හැම වෙලේම මම කියන්නේ උත්සාහය නම් අතාරින්න මේපා. ඔයාට ඔයාව ශක්තියක් කරගන්න. ඒ ශක්තිය කාටත් වඩා ඔයාව ඉහළින් තියයි කියන විශ්වාසය තියාගන්න. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සතුටින් පරිස්සමින් ඉන්න. බයි. උත්සාහය නම් අතාරින්න එපා.